ආයිබෝවන් BLN Naughty Boy channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැන්ම යට තියෙන subscribe button එක click කරලා මාව දැන්ම subscribe කරන්න. අද අපි මේ යන්න හදන්නේ කතරගමට. කතරගම අපි මීට කලින් පාරත් ඇවිල්ලා තියෙනවා වෙසක් එකට. මේ පාරත් වෙසක් එකට කතරගමම යන්න හැදුවා. අපි උදේ 6ට විතර අකුරැස්ස කඹුරුපිටිය පාරෙන් ආවා. දැන් ඉතින් යන ගමන තමයි මේ ඉන්නේ. අපි දැන් මේ ඉන්නේ නිල්වලා විද්‍යාපීඨය ගාව තියෙන විල්පිට වනරක්ෂිතය ගාව. ඒක නම් හරිම ලස්සනයි. ඊළඟට මෙන්න මේ ලස්සන ලොකේෂන් එකක් හම්බුණා වෙල්යායක් මැත්තේ. හරිම ලස්සනයි දැක්කම මම ඉතින් ඒක පොඩ්ඩක් වීඩියෝ කරා. මගදිගට දන්සලක් එහෙම ලැබෙන්නේ නැතුව දීදී ඔන්න ඉතින් පළවෙනි දන්සල හම්බුණා පාන් දන්සලක්. ඒක පෝ සම්බලුයි සීනි සම්බලුයි එක දුන්නේ. රහයි ඊළඟ මේක දන්සල හම්බුණා සව් දන්සලක්. එදා රෑ පිරිත් පින්කමක් තියෙන හින්දා මණ්ඩපයක් ගහලා තිබ්බා. සව් දන්සල ඒ සව් එකත් රහයි. ඔන්න ඉතින් ඒ සව් එකත් බීලා එන මගදිගට හම්බුණා චූටි පෙරහැරක්. ඔන්න ඉතින් ඊළඟ දන්සලත් හම්බුණා නූඩල්ස් දන්සලක්. පොලිමේ ඇවිදගෙන ගිහිල්ලා ඉතින් කොහොම හරි ඉතින් නූඩල්ස් එකක් ගත්තා. ඔන්න ඉතින් ටික දුරක් ගියාට පස්සේ ඊළඟ දන්සලක් සෙට් වුණා. කුරක්කන් දන්සලක්. කුරක්කන් දන්සල ඉතින් ඒකත් ඉතින් රහයි. සංකපාල විහාරයට තමයි අපි මුලින්ම ගියේ. සංකපාල විහාරේ ගමන ඊට කලින් එක පාරක් ගිහිල්ලා තියෙනවා. ඒකට වැඩිය මේ පාර වැඩිය ගොඩක් සෙනග වැඩි. සංකපාල විහාරය. සංකපාල විහාරය හරිම පූජනීය ස්ථානයක්. දුටුගැමුණු රජතුමාගේ දසමහායෝධයන්ගෙන් එක් දසමහායෝධයෙක් වෙන පුස්සදේව දසමහායෝධයා යුද්ධයෙන් පස්සේ දිනලා ගම්වරේ Tamanට අයිති පන්සලක් නිර්මාණය කළ එහි අරහත්ත්වයට පත් උනේ මේ සංකපාල විහාරයේ. මේ අර ජාතක කතාවක් තියෙනවා රාක්ෂයෙක්ගේ කුමාරයෙක් රාක්ෂයෙක්ගේ අතකට පනින එක. අන්න ඒක තමයි මෙතන පිළිබිඹු කරලා තියෙන්නේ. අතරම මේ ගල් ගුහාවක් ඇතුළේ තිබ්බ බුද්ධ මන්දිරයක්. මේක තමයි රාජාධිරාජ සිංහ රජතුමා හිමි නමකට මේ විජිනිපත පිළිගන්නු අවස්ථාවක් තමයි මෙතන පිළිබිඹු කරලා තියෙන්නේ. චෛත්‍ය ගාට යන නම් පොඩ්ඩක් පඩි නගින්න ඕන. මේ තමයි චෛත්‍ය. එතනත් ඉතින් ගොඩක් සෙනඟ. අපි ඉතින් පොඩ්ඩක් හිටගෙන ඉඳියා සෙනඟ පොඩ්ඩක් අඩු වෙනකන් කොහොම හරි නැග්ගා. චෛත්‍යයත් එක්කම අවට තියෙන ලොකේෂන් එක නම් මාරම ලස්සනයි. ඒ කඳු වැටිත් එක්ක පුදුම ලස්සන තියෙන්නේ. අපි ඉතින් වැඳලා කොහොමද පල්ලෙහාට එනකොට මෙන්න මේ ඉරාපැටියේ කාලයක් උඩ ගියා. අපි ඉතින් පෙට්‍රල් සෙට් එකෙන් තෙල් ගහගෙන දිගටම ගියා. අපි දැන් මේ ඉන්නේ උඩවලව ජලාශය අසල. අපි ඉතින් එතන පොඩක් ෆොටෝ ටිකක් ගහලා අපි දිගටම ගියා. අපි ඉතින් දැන් මොන කන්න නැවතුවා. දැන් කාලා දිගටම ගියාට පස්සේ අපි මුලින්ම ඊළඟට ගියේ පුංචි මිහින්තලයට.
මේ පුංචි මිහින්තලේ යුගය ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස දක්වා යනවා. ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ මල්ලි මහානාග රජතුමාගේ කාලයේ තමයි මේ පුංචි මිහින්තලේ නිර්මාණය කරලා තියෙන්නේ. පුංචි මිහින්තලයට යන්නේ ඉතින් මිහින්තලේ වගේ පඩි නගින්න ඕන. ඒක තමයි මේකට පුංචි මිහින්තලේ කියලා කියන්නේ. තව පුංචි මිහින්තලේ කියන නම හැදිලා තියෙන්නේ ඒකේ චෛත්‍ය හැදිලා තියෙන ආකාරයත් මේ මිහින්තලේ වගේමලු. ඒක තමයි මේකට පුංචි මිහින්තලේ කියලා කියන්නේ. ඉතින් අපි ඔහොම පඩි නැගලා උඩටම ගියා. ඔන්න ඉතින් කොහොම හරි පඩි නැගලා අපි උඩටම ආවා. මේ අද මේ පාර උඩ මහරිම හුළඟක් තිබ්බා. ආයෙත් ගහගෙන යන තරමට ටික හුළඟ තිබ්බා. මේකේ උඩට ආවහම ලස්සන තියෙනවා. ඒ කියන්නේ පල්ලෙහාදී දැක්කා වගේ ලස්සන නෙමෙයි මේකේ තියෙන්නේ. හරිම අපූර්ව ලස්සනක් තියෙනවා. මේකේ චෛත්‍යයයි බුදුමැදුරයි දෙකම එකට තියෙන්නේ. චෛත්‍ය ඇතුලේ තමයි බුදුගේ තියෙන්නේ. ඒකින්දා බුදුගේ වහල ගෝලාකාරයි. ගෝලාකාර ඒ වහලේ ලස්සන චිත්‍ර ඇඳලා තිබ්බා. ඒ චිත්‍ර මොන කාලෙට අයිති වෙනවද කියලා නම් මම දන්නේ නැහැ. ඇත්තටම ලස්සන ලොකේෂන් එකක්. පල්ලෙය දැක්කාම බය හිතෙනවා. ගලකට තියෙන්නේ. ඉතින් පැටක් ගහලා තියෙනවා. ඒකින් දවුලක් නැහැනේ. ඉතින් ඔන්න ලස්සන කන්ටාරෙත් නාද කරලා ඉතින් මම ලස්සන ෆොටෝ ටිකකුත් ගහගෙන ආවා. දැන් ඉතින් පුංචි මිහින්තලෙන් බහැලා අපි ටික දුරක් එනකොට මෙන්න මේ වික්ටෝරියා වේල්ලේ වේල වාන්දොරටු ඇරලා තිබ්බා. ඉතින් එතන පොඩ්ඩක් නවත්තලා ඒකත් බලලා අපි ඉතින් ආවා. අපි ඊළඟට ගියේ ලක්ෂ්මී දේවාලෙට. ඉතින් ඊළඟට ගෙස්ට් රූම් එකේ ඉඳලා නාලා කතරගමට තමයි ගියේ. කතරගම රෑ පූජා වෙලාවටම අපි ආවා. ඉතින් පූජාවට අත ගහලා අපි ඉතින් ආයි ආවා. අදට මේ අද දවසේ vlog එක ඉවරයි. දැන් ඊළඟ දවසේ vlog එක අපි මේ vlog එකේ part 2 එකෙන් හම්බෙමු. එතකන් සමු ගන්නවා. ඔබ සැමට ස්තුතියි.